අපිට අපි වෘත්තාකාරයේ නිර්මාණය කරන ඇක්සිස් දෙක තෝරගන්න ඕනි වෙනවා. එතකොට අපි මොකද ඉස්සරම කරන්න ඕනි? අපි බලන පැත්ත. එහෙනම් අපි කපනකොට බලන පැත්ත අන්න මම මේ සාමාන්‍ය පීඩී හැරයකට අරගෙන එතකොට අපි උඩින් බැලුවොත් ඒ පේන කොට අපිට පේන්නේ x එකයි y එකයි විතරයි. අපිට උඩ පැත්තෙන් බලලා සල්පක් නිර්මාණය කරනවා නම් අපිට උදාහරණයක් මේ G17 උඩට පාවිච්චි කරන x එකයි y එකයි. අපි මේ හැරේ පැත්තෙන් අපි පැත්තකින් බලනකොට අපිට මේ පැත්තේ තියෙන ඇක්සිස් දෙක ඉස්සර නම් විතර අපිට මේකේ මෙන්න මේ රවුමක් හෝ නැත්නම් මේ අතර ඔන්න හැඩයක් හෝ අපිට නිෂ්පාදනය කරගන්නවා නම් මේ ටික අයින් කරලා ඉතින් මෙන්න මේ හැඩේ මේ නිර්මාණය අපිට පේන්නේ මොන ඇක්සිස් දෙකද? z එකයි x එකයි. එතකොට අපි ඒක පාවිච්චි කරනකොට G18. ඊට පස්සේ අපි අනිත් පැත්තෙන් බලනකොට හරිද? අපිට මේ පැත්තෙන් බලනකොට මේක මොකද්ද? z එකයි y එකයි. අපි ඒ පැත්තේ අපි හිතමු මේ මහා ප්‍රවුණයක් කරේ. මේම කපනවා කියලා. මේ ටික අයින් කරනවා කියලා හිතමුකෝ. එතකොට මේ හැඩේ ක්‍රියාත්මක කරන්න ඕන නම් අපිට ඕන වෙන ඇක්සිස් දෙක මොනවද? z එකයි y එකයි. එතකොට පාවිච්චි කරන්නේ මොකද්ද? G19. දැන් කියනවාද අපි වෘත්තාකාර හැඩයක් නිර්මාණය වෘත්තාකාර හෝ යසම් ඡාපයක් හරි මොකක් හරි නිර්මාණය කරනවා අපි නිර්මාණය කරන්න යොදා ගන්නා ඇක්සිස් දෙක අනුව මේ G17 18 19 කියන කෝඩ් තුන මොකද වෙන්නේ වෙනස් වෙනවා. බලන්න මතක තියාගන්න ඕනේ අපි අඳින ප්‍රෝග්‍රෑම් එක අපි ලියන ප්‍රෝග්‍රෑම් එක මොන ඇක්සිස් දෙක භාවිත කරලා දෙකේ වෘත්තයක් නිර්මාණය වෙන්නේ කියන එක. ඒතකොට පළවෙනි අපි හිතන්නේ මොකද්ද මොන ප්‍රෝග්‍රෑම් එකක් අදින්නත් කලින් අපි ඒ ප්‍රෝග්‍රෑම් එක යූස් කරමු මොනවද? ඇක්සිස් දෙක මොකද්ද කියලා. දැන් තේරෙනවද? හරි එහෙනම් කියන්නේ මේ කියලා ඔබක් නිර්මාණය කරන මොකද්ද පාවිච්චි කරන්න ඕනේ? xy. අරගෙන පාවිච්චි කරන මොකද පාවිච්චි කරන්න ඕනේ? xz. තේරෙනවද? CNC ලේත් යන්ත්‍රයක නම් මොකද්ද පාවිච්චි කරන්නේ? xz. එතකොට මේකේන පාවිච්චි කරන්නේ xy. මේකේ තුනම පාවිච්චි කරන්න පුළුවන්. අරගේ පාවිච්චි කරන්න පුළුවන් නිරන්තරයෙන්ම xz විතරයි. මෙයාගේ අපිට මේ කෝඩ්ස් තුනෙන් ඕන එකක් අපිට මිනිත් මැෂින් එකේ පිළිවෙල දා ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මට කියන්නකෝ අපි මේක දාගන්න කැපොත් දෙක අපුර්තක් නිර්මාණය කරොත් මේක අපිට මාරු නොකරම යොදා ගන්න පුළුවන් යන්ත්‍රය මොකද්ද? G18 දා ගන්න පුළුවන්. CNC ලේත් මැෂින් එක. එතකොට මේ තුනම යොදා ගන්න පුළුවන් මැෂින් එක මොකද්ද? CNC දැන් මම බොට් තුන දෙන්නාද? හරි. ඔයාලගේ නෝට් එක ඉස්සරහින් මේක ඇඳ ගන්නවා ඉඳගෙන අපි චුට්ටක් ලියා ගන්න ඔයාලගේ අපි G කෝඩ් ලිස්ට් එක ඉස්සරහින් ලියා ගන්න. G17 එන්නේ මොකද්ද? G18 එන්නේ මොකද්ද? G18 එන්නේ මොකද්ද?